ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔන්න ඉතින් ආදරණීය අමායා තුන්වන කොටස ඔයාලා වෙනුවෙන් ගෙනාවා. කතාව ආරම්භ කිරීමට මත්තෙන් පුංචි දෙයක් ඔයාලට කියන්න ඕන. ඔයාලා දන්නේ නැති වුණාට පුංචි කාලේ ඉඳලම මං හරි ආස කරා කතා ලියන්න, නිසදස් කවි නිර්මාණය කරන්න. ඒත් ඉතින් මට අවස්ථාවක් උදා වුණේ දැන් තමයි කතාවක් ලියන්න. මම කතාව ලස්සනට නිර්මාණශීලීව ලියලා ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් කරන්න ගොඩක් උත්සාහ කරා. සමහර විට අඩුපාඩු තියෙන්න පුළුවන්. ඔයාලට මං වෙනුවෙන් පුංචි උදව්වක් කරන්න පුළුවන් නේද? ඔයාලා ලයික් කරනවා වගේම කමෙන්ට් එකක් දාලා කතාව නිර්මාණශීලී රසවත්ද කියලා වගේම අඩුපාඩුත් එක් කරලා මට ඊළඟ කතාව මීටත් වඩා ලස්සනට ලියන්න ඔයාලා උදව් කරනවා නේද? ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලා දන්නවනේ ආදරණීය අමායා නවකතාවේ දෙවන කොටස අවසන් වූයේ දේවින්ද අමායා ආදරවන්තයින් ලෙස හමු වී. ඉතින් එතෙන් පටන් අපි තුන්වන කොටස රස විඳිමු. අද මුළු අහස පුරාම දිදුලන තාරකා සඳ වට කරගෙන සිනාසෙන්නස්සේ දැනේ. මාගේ දැස් රැඳී ඇත්තේ ඔහුගේ මුහුණ දෙසය. ඇත්තෙන්ම ඔහු සංසාර පුරාවට මගේ නමින් ලියවූ ආදරණීය බැඳීමයි. මුළු දිවියම පමණක් නොව සංසාරේ ඉපදෙන හැම ආත්මයකම මා ඔහුට ප්‍රේම කරමි. නිහඬියාවක් මැද මා ඔහු දෙසම බලා සිටියේ කල්පනාවක ගිලිමිනි. අප වලව්වට පැමිණෙන විට රාත්‍රී 11:30ට පමණ වී තිබුණි. මාසේම සියල්ලන්ටම දැඩි වෙහෙසක් තිබූ අතර එදින සියල්ලන්ම නින්දට වැටුණා පමණක් මතකය. පසුදා උදෑසන මා තේසාදා පුංචි මහත්තයාගේ කාමරයට ගියද ඔහු තවමත් නිදා සිටී. පුංචි දරුවෙකුසේ නිදා සිටින ඔහු ඇහැරවීමටද ලෝභ සිතුනි. ජනෙල් හැර කවුළු අතරින් හමා එන මද සුළඟසේම ලාහිරු කිරණ ඔහුගේ මුහුණට වැටි ඔහු නින්දෙන් ඇහැරුණේ මා දෙස මද සිනාවක් පාමිනි. ඔයා උදේම තේ ගෙනාවද? තවම උදේ වැඩි මැනික. තව චුට්ටක් නිදාගන්න දෙන්නකෝ. සිනාසුනමා මට ඉස්කෝලේට යන්න පරක්කු වෙනවා. ආච්චීසියයි 15ත් වැඩ. පුංචි මහත්තයාට කෑම මේසෙ මං ලෑස්ති කරා. පුංචි මහත්තයා නැගිටලා කෑම කන්න. මට යන්න පරක්කු වෙනවා. යමු මං ඔයාව ඇරලවන්නම්. එපා පුංචි මහත්තයා ඉන්න. මට යන්න පුළුවන්. මොකද්ද? විනාඩියක් 15න් ඉන්න. මං ලෑස්ති වෙලා එන්නම්. ඔහු මෝටර් රථයට නැග අමායා ඇයි ඔයාට බැරි මට දේවින්ද කියන්න? එකපාරටම එහෙම මට හුරු නෑ. ටික දවසක් යයි පුංචි මහත්තයා. ටික දවසක් ගිහින් හරි ඔයා එක හදාගන්න ඕන. ඔහු සිනාසී මගේ අත මත ඔහුගේ අත තැබුවේය. මා පාසල ළඟින් බැසීමට පෙර ඔහු පරිස්සමින් මැනික මං හවසට ඔයාව ගන්න එනවා. පරිස්සමින් පුංචි මහත්තයා බුදු සරණයි. ගුඩ් මෝනින් මිස්. මේ දවස් දෙක තුනට හරි ලස්සන වෙලානේ. කියන්න පුළුවන්ද රහස? සිංහල විෂය භාර ගුරුතුමිය සිනාසීමා වෙත පැමිණියේ එසේ අසමිනි. ඇය මේ පාසලේ මා ළඟින්ම සිටි හිතවතියයි. මං දැක්ක දොස්තර මහත්තයා ඇවිත් බස්සල යනවා. එහෙනම් සුබ මංගලම්. අපිටත් කේක් කෑල්ලක් කන්න බැරි ඇයි ඉතින්? මා ලැජ්ජාවෙන් සිනාසුනාය. මං හිතුවා අමායා ඩොක්ටර් ගැන කියද්දිම නපුරුකම් කරන්නේ ආදරේට. ඔය නපුර කවදරි අමායා ළඟ නවතිනවා කියලා. ඉතින් මොකද උනේ නුවර ගියාට පස්සේ? කතාව කිව්වේ නෑනේ මට. කියන්නම්. ඔදේ මම 7 ශ්‍රේණියේ විද්‍යාව ඉවර වෙලා එන්නම් පුස්තකාලය පැත්තේ. හරි මට නිින්ද යන්නේ නෑ කතාව අහනකම්. මා සිනාසී පන්ති කාමරයේ තුලට ගියෙමි. 1:30 වන විට පුංචි මහත්තයා පැමිණ සිටියේය. කොහොමද අද දවස? හොඳින් නේද? මහන්සිද? හොඳින් නම් තමයි. ටිකක් මහන්සි. එහෙනම් ගෙදර ගිහින් වොෂ් එකක් දාගෙන කෑම කාලා චුට්ටක් මගේ රූම් එකට ඇවිත් යන්න. මට චුට්ටක් කතා කරන්න ඕන. මා රතු පාට පුංචි මල් වැටුණු ගවුමකින් සැරසුනිමි.
පහළට යද්දී ආච්චි සීයාද වත්තේ තේ දළු නෙලන අයට තේ රැගෙන යමින් සිටි අතර පුතේ තේ හදලා තියෙන්නේ. දුවත් බීලා පුංචි මහත්තයාටත් ඒක ගිහින් දෙන්න. අපි විගෙහින් එනවා. මා තේ එකත් රැගෙන ඔහුගේ කාමරයට ගියෙමි. ඔහු ජනේලේ කවුළු අතරින් ඈත බලා සිටියේය. එන්න අමායා. ඔහු තාලයට පැද්දෙමින් තිබූ පුටුවෙහි වාඩි විය. වාඩි වෙන්න. මා ඔහු ඉදිරියේ පුටුවකින් අසුන් ගත්තෙමි. තේ එක බොන අතරතුර දැන් තාත්තට කොහොමද? ඉස්සරට වැඩිය දැන් ටිකක් හොඳයි පුංචි මහත්තයා. ඔයා ඕක නවත්තන්නෙම නෑ නේද? ඔයාට මං ටික දවසක් දෙන්නම්කෝ. මොකද්ද? ඔය පුංචි මහත්තයා කියන එක. මා සෙනාසේ බිම බලා ගත්තෙමි. මට තාත්තගේ රිපෝට් ගෙදර ගියාම ගෙනත් දෙන්න. මට චුට්ටක් බලන්න ඕන. හා පුංචි මහත්තයා. මට මතකයි ඔයාලගේ තාත්තව. මං පොඩි කාලේ එයා තමයි අපේ අප්පච්චිට ළඟින්ම හිටපු හොඳම සේවකයා. මං හිතන්නේ ඔයාලගේ තාත්තා ලෙඩ වුණාට පස්සේ තමයි අප්පච්චිත් මේ හැමදේම දාලා ලංකාවෙන් ගියේ. ඔව් මට ආච්චි කිව්වා. මං ඔයා ළඟට චුට්ටක් එන්නද? ඔහු මා ළඟින් නැවිත් වාඩි වී මැනික මට හරි පාළුයි. දන්නවද? මට හරි දුකයි. මගේ හිතේ තියෙන හැමදේම අහගෙන ඉන්නවද? මා ඔහුගේ අතින් තද කර අල්ලා ගතිමි. ඔහු මා වෙත ලං වී දන්නවද මගේ මැනික? මං හරි ආදරයට ලෝභයි. මට කවදාවත් ගැහැණු ළමෙක් ගැන මෙහෙම හිතිලා නෑ. මං බය වුණා ආදරේට. මගේ අම්මා මාව දාලා ගියා වගේ මට ආයෙමත් ඒ වගේ දුකක් දරා ගන්න අමාරුයි. ඒ හින්දා මං හැම දෙයකින්ම ගොඩක් ඈත් වෙලා හිටියා. ඒත් ඔයාව දැකපු දවසේ ඉඳලා මට අම්මව මතක් වෙනවා වැඩි. මුල් දවස්වල මට ඔයාව දැක්කම ගොඩක් තරහ ආවා. මොකද ඔයාගේ අහිංසක ඇස්, ඔය නිහතමානී සරලකම මට ඔයා දිහාට මාව ඇදිලා යනවා වගේ දැනුණා. මට ඕන වුණේ ඔයාව යවන්න. ඒත් දවසින් දවස මට ඔයාව දකින්න ඕන වුණා. දන්නේ නෑ මට මොකද වුනේ කියලා මං තාමත්. මේ අහන්න මගේ මැනික. මට ආයේ මේ දන්න සතුට කවදාවත් නැති කරන්න එපා. මේ ආදරේ මට හැමදාටම ඕන. මට බයයි සුදු මැනික. ඔහුගේ දැස් ආදරයෙන් පිරී ඇත. ඒ වචන මගේ හදවතට කිඳා බැසුනි. ඔහු මාගේ නළල ආදරයෙන් සිපගත්තේය. මා ඔහුගේ විසල් පපුවට තදින් තුරුළු විය. ආදරේ කියන්න මගේ සුදු මැනික. ගොඩක් ආදරේ මගේ සුදු මහත්තයෝ. පොරොන්දු වෙන්න. ඔයා මාව කවදාවත් දාලා යන්නේ නෑ නේද? නෑ මගේ සුදු මහත්තයෝ. කවදාවත් නෑ. ඔහු මා තදින් තුරුළු කරගෙන යන්න එපා. මගේ ළඟම ඉන්න. අපි ඉක්මනට මැරි කරමු. මට ඕන ඔයාගේ අම්මවයි තාත්තයි එක්ක කතා කරන්න. එයාලව හම්බ වෙන්න. අපි හෙට අනිද්දා දවසකම යමු මැනික. මට ඔයාව මේ අවුරුදු එකහමාරට ගොඩක් දැනුණා. ගොඩක් තේරුම් ගත්තා. මං දන්නවා මට ගැළපෙනම කෙනා තමයි මගේ ළඟ ඉන්නේ. මට ඕන ඔයාව මගේම කරගන්න. මාහට විටක බියක් දැනුනි. මාගේ අහිංසක දෙමාපියන් මගේ දුප්පත්කම ලොකු මහත්තයා කිසි දිනක කැමති වන්නේ නැත. අපි ඔවුන්ගේ සේවකයන් පමණයි. මා ඔහුගේ උණුසුම් පපුවෙන් ඈත් වීමට උත්සාහ කළද ඔහු මා තදින් තුරුළු කර සිටියේය. මා ඔහුගේ සිත රිදවීමටද අකමැතිය. මගේ සුදු මහත්තයෝ, ඔයා හිතනවද ලොකු මහත්තයා මට කැමති වෙයි කියලා? ඔව් ඔයා හරි. මං ඒක දන්නවා. එයා කැමති වෙන්නේ නෑ. ඒත් ඔයා ගැන එච්චර හිතන්න එපා. මොකද මගේ දේවල් එයාට එච්චර වැදගත් නෑ. හැමදේම හොඳ විදියට වෙයි. මෙසේ දින සති මාස ගෙවී ගියේය. ඔහු කෙතරම් කීවද මාහට අම්මා තාත්තා හමු වීමට ඔහු කැඳවාගෙන යාමට මාහට සිතුනේ නැත. තාත්තා මේ දේ ඇසූ පමණින් බියට පත්වනු ඇත. අම්මා දෙසේය. මා ඔවුන්ගේ ජීවිතයට රැගෙන යා යුත්තේ සිනහව සතුට පමණයි. ඔවුන් මෙතෙක් ජීවිතේ විඳපු වේදනාවන් දැන් නැතිය. මාහට පුංචි මහත්තයා දෙවියෙකු හා සමානය. ඒ ආදරය මාහට අමතක කර දැමීමට කිසි දිනක නොහැකිය. ඔහු මාගේ හුස්ම හා බැඳී ඇත. සෑම දිනකම මේ ගැටලුව ළඟ මා අසරණ වන්නේය. දුරකථන ඇමතුමකි. පුංචි මහත්තයා, මැනික මං ඇවිත් ඉන්නේ. මා පාසලේ සිට මෝටර් රථය වෙත පිය නැගුවෙමි. නමුදු මාහට පියක් දැනෙයි. ඔහු සිනාසුනද මාහට දුකක් දැනෙයි.
මාහට ඔහු අමතක කළ නොහැකිය. දැන් මා ඔහු නොමැතිව ජීවත් වන්නට දන්නේ නැත. මාගේ මුළු ලොවම ඔහු වී අවසන්ය. යමුද ගමනක්? කොහෙද? යමුකෝ. මල්ල ආයකින් පිරුණු නිස්කලංක උද්‍යානයකි. මා සතුටින් මෝටර් රථයෙන් බැසගත්තේ හිතේ තිබූ දුකද අමතක වීය. ඔහු පැමිණ මා අතින් අල්ලා ගත්තේය. ලස්සනද? ගොඩක්. ඔහු මාගේ දෑස් ඔහුගේ අතින් වැසුවේ. ඇයි මේ? බලන්නකෝ. මා දෑස්සර බලන විට අරවින්ද, චතු, එයාගේ පුංචි පුතු පැටියා, කවීසා ටීචර්, පුංචි මහත්තයා එකම මිතුරා වූ කලන සියල්ලක්ම සිටියේය. හැපි බර්ත්ඩේ අමායා. මාගේ දෑස් කඳුලින් පිරුණි. පුංචි මහත්තයා සිනාසී බලා සිටියේය. ඔවුන් සියල්ලෝම මැද පුංචි මහත්තයා රන් මුදුවක් ගෙන මාගේ අතැඟිලි මත දැමුවේ ආදරෙයි මගේ රත්තරන් මැණික කියා ආදරයෙන් මා තුරුළු කොට ගනිමින්ය. සවස් කාලයම සතුටින් ගත කළ අපි වලව්වට පැමිණෙන විට රාත්‍රී වී තිබුණි. මැණික වොෂ් එකක් දාගන්න. හරි. මං රාත්‍රී කෑම ගන්න පහළට ආවද ඔහු තවම පැමිණ නැත. වෙනදා මට කලින් පැමිණෙන ඔහු අද තවම නැත. අද සිකුරාදා දිනයක් නිසා ආච්චි සීයාද නැත. මා ඔහුගේ කාමරය වෙත ගියමි. පුංචි මහත්තයා එන්න මැණික. ඔහු ඇඳ මත සීතලට ගැහෙමින් නැත. මා ඔහුව පොරෝණයකින් පොරවා ඔහුගේ හිසට අත තබා බැලුවෙමි. අයියෝ උණ නේද? මා පහළට ගොස් මද උණුසුම් තෙත රෙදි කඩක් ගෙන ඔහුගේ නළලේ තිබ්බාය. ඇයි මේ? අද ටිකක් මහන්සි ඒක වෙන්න ඇති. ඔයාට අමාරුයිද මගේ මහත්තයෝ? ඔව් සිනාසී නැහැ. මගේ ළඟින් ඉන්නවද? ඔව් දාලා යන්නේ නෑ. මා ඔහුගේ ළඟින් වාඩි වී ඔහුගේ හිස අත ගෑවාය. ඔහු මා දෙස බලා මැණික දෙයක් ඉල්ලන්න දෙනවද? ඔව් ඕන දෙයක් කියන්න. මට පුළුවන් ද ඔයාගේ උකුලේ ඔළුව තියන් නිදා ගන්න. මට තව තවත් ඔහු කෙරෙහි ආදරය දැනෙයි. මා ඔහුව තදින් වළඳගෙන ඒ මුහුණ ආදරයෙන් සිපගත්තාය. මාගේ උකුලේ නිදාගත්තේ පුංචි දරුවෙකු ලෙසය. මා පසුදා පහන් වනතුරු ඔහු ළඟ සිටි අතර උදෑසන වන විට ඔහුගේ උණ ගතිය මග හැරී තිබුණි. මට ඔයාලගේ ගෙදර යන්න ඕන සුදු මැණික. ආච්චි කිව්වා ලබන මාසේ හොඳ නැකත් මාසයක් කියලා. අපි ලබන මාසේ මේ හැමදේම ප්ලෑන් කරලා මැරි කරමු. මාගේ දැස්වල කඳුළු පිරුණි. ඔහු මා අතින් ඇඳ ඔහු ළඟට ගතිමි. ඇයි මේ? ඇයි ඔයා අඬන්නේ? ඔහු මා තදින් වළඳ ගත්තේය. ඇයි මගේ රත්තරන්? නෑ මට හරි බයයි මගේ සුදු මහත්තයෝ. ඔයා මට නැති වෙයි. මට බයයි. මං ඔයාට ගොඩක් ආදරෙයි. ඔයා බයයිද මා ඔයාට නැති වෙයි කියලා? එහෙම වෙන්නේ මම මේ ලෝකේ නැති වුණොත් විතරයි මැණික. ඔයා මගේ පණ. මට ඔයාව දාලා යන්න කවදාවත් බෑ. ඔහු මා තුරුළු කරගෙන බත් කැවුවාර අනන්තය. මා නිදා ගන්නා තුරු හිස අත ගෑවාර අනන්තය. මා තනිවීමට ඉඩ නොදී පසුපසින් සිට මා ආරක්ෂා කරවාර අනන්තය. මා දිනන සෑම මොහොතකම ඔව් මැණික ඔයාට පුළුවන්. මං ඔයාට ඉන්නවා. අපි ඒක කොහොම හරි කරමු. මා ශක්තිමත් කළ වාර අනන්තය. ඔහුගේ ආදරය, උණුසුම, රැකවරණය මේ හැමදේම මා රැකගත්තා මිසක මා කිලුටු කළේ නැත. ඔහුගේ මව ඔහුව සැබෑවටම ආදරණීය පුතෙකු ලෙස මෙලොවට බිහි කොට ඇත. මා ඒ ආදරයට ලෝභ කළෙමි. මා තදින් ඔහුගේ උණුසුමට තුරුල් විය. ඔහුගේ අතැඟිලි මාගේ හිස කෙස් අතර ආදරයෙන් පිරිමැද්දේය. මා ඔහුගේ උණුසුම් විසල් පපුවට ආදරණීය උණුසුම් හාදු දහස් ගණනක් දුන්නෙමි. අපි බඳිමු මැණික. එතකොට ඔයා මගේමයි. අද අපි දෙන්නාටම නිවාඩු දිනයකි. මා ඔහුගේ කාමරයේ පොත් රාක්කුවල පොත් එකින් එක බැලුවෙමි. ඔහු සිනාසෙමින් මැණික පොතක් හොයාගන්න නැද්ද? නෑනේ. ඔක්කොම මං කියවලා තියෙන්නේ. මේ ඔක්කොම? ඔව්. මං එකක් හොයලා දෙන්නද? හා. ඔහු මා ළඟට ලං වී මා ඉනවට ආතයවා තොරළු කොට ගතිමි. පොත් ඕන්නෑ. මං කියන්නම් කතාවක් අහන් ඉන්න. මාසේම ඔහුද සිනාසුනේ එකවරය. ඒ එක්කම කවුළු අතරින් මා දුටුවේ රණසිංහ මහත්තයා සමග ඔහුගේ නෝනාද ඇයගේ දියණිය වූ ෂයිනිමය.
තවත් මෝටර් රථයක් ඒ එක්කම පැමිණි අතර එහි සිටියේ ලොකු මහත්තයා විය යුතුය. මා පින්තූර වලින් ඔහු දැක තිබුණි. පුංචි මහත්තයා එකවරම "අප්පච්චි මෙහෙ" "මැණික ඔයා කාමරයට යන්න." මා කාමරය වෙත යන අතරතුර ලොකු මහත්තයා ඉදිරියට හමු විය. "ආ මේ විමල්ගේ දුව නේද?" "ඔව් ලොකු මහත්තයා. කොහොමද ඉස්කෝලේ?" "මෙහෙ හොඳයිනේ. හැමදේම හොඳින් නේද?" "ඔව් හැමදේම හොඳින් ලොකු මහත්තයා." "ආ මේ අර කෙල්ල නේද? මං අයියට කියන්න හිටියේ. මොකටද මේ කෙල්ල මෙහෙ තියාගන්නේ? අර නාකි උන්දලටත් දැන් හරියට වැඩක් බැරි එකේ බලලා හොඳ සර්වන්ට්ලා 3-4 දෙනෙක් ගත්තනම් ඉවරයිනේ. කෙල්ලේ අපිට බොන්න මොනවාරි අරන් එන්න." රණසිංහ නෝනා කිව්ව අතර ලොකු මහත්තයා කිසිවක් නොකියා පුංචි මහත්තයාගේ කාමරයේ දෙසට ගියේය. මා සිසිල් බීම වීදුරු රැගෙන ඉහළට යන විට පෙර පරිදිම ෂයිනි පුංචි මහත්තයාගේ කරවට අත දමාගෙන බෙල්ලේ එල්ලී සිටියා. "මං ලංකාවට ආවේ කරුණු දෙකකට. එකක් මෙහෙ හපුතලේ තේ වතු ටික බලලා හොඳ ගානකකට දෙන්න. මොකද ඒව බලා තියාගන්න දැන් මෙහෙ කවුරුත් නැහැ. අනික සැන්ඩ්‍රා ආන්ටි මෙහෙ එන්න කැමතිත් නැහැ. ඒ හින්දා ඔයාගේ ෂයිනිගේ මැරේජ් එකෙන් පස්සේ මේ දේවල් ඔක්කොම ඔයාලට පවරලා යන්න තමයි මං ආවේ." පුංචි මහත්තයා කිසිවක් කීවේ නැත. ඔහු මා දෙස බලා "ආ ඔතනින් තියලා යන්න" කීවේය. "ඔය කෙල්ල පොඩ්ඩක් ඉන්න. හෙට අනින්ද දේවින්ද මහත්තයා ෂයිනි නෝනාව කසාද බැන්දව ඔයාට මෙහෙ ඉන්න බැහැ. ඔයත් දැන්මම තැනක් හොයාගන්න." "නේද දේවින්ද?" "ආ ඔව්. ආච්චිට වැඩ කරන්න ටිකක් අමාරුයි. කෙනෙක් හොයාගන්නකම් එයා හිටපු දෙන්." මා ඔහු දෙස බැලුවෙමි. ඔහු මා නොදුටුසේ ෂයිනි සමග සිනාසෙමින් සිටියේය. මා කාමරයට දිව ගියේ කෑ ගසා හඬන්නට තරම් දුකකිනි. කෙතරම් නෑ කිව්වත් මේ දිනේ උදාවන බව මා දැන සිටියෙමි. එහෙත් මෙතරම් ඉක්මනින් මෙසේ වේ යයි මා සිතුවේ නැත. මා ඇඳට වී කොට්ටය තද කොට ඉකිගසා පැය ගණනක් හැඬුවෙමි. මා නැගිට කවුළු හැර බැලුවේ ඔවුන් ගොස් ඇතිද දැන ගැනීමටය. මා දුටු දෙයින් මා ඇද වැටතැයි බියට මා ජනේලය අල්ලා ගතිමි. පුංචි මහත්තයා ෂයිනි සමග වත්තේ කෙළවර බංකුවේ වාඩි වී කතා කරමින් සිටී. ඔවුන්ගේ සිනහව මාගේ සවන් මත දෝංකාර දුන්නෙමි. මාගේ ලය පැලී යන්නාසේ දැනුනි. මා බලා සිටිනු ඔහු දුටුවේය. නමුත් ඔහු නැවත ඇය සමග මා නොදුටු වාසේ කතා කරමින් සිටියේය. රාත්‍රී වීමට දාසන්නය. ඔවුන් අද රැඳී සිටී. රාත්‍රී ආහාර මා විසින් ඔවුන් වෙත පිළියෙල කළාය. "ෂා හරිම රසයිනේ" ලොකු මහත්තයා කීවේ සිනාසෙමිනි. "අලුත් ජෝඩුවට රසට උයලා දෙන්න මෙයත් මේ හිටියනම් තමා හොඳ" රණසිංහ නෝනා කීවාය. පුංචි මහත්තයා හට ෂයිනි විසින් බත් කටක් කැවූ අතර මාහට මහත් වේදනාවක් සේම දරාගත නොහැකි කලකිරීමක් දැනුනි. ඔහුද මා නොහඳුනන අයෙකුසේ ඔවුන් සමග කාලය ගත කළේය. මුළු රාත්‍රියේම ඔහු ඔවුන් සමග සාදයක් පැවැත්වුවේ බටනලා හඬද එක් කරමිනි. ෂයිනි ඔහුගේ උරහිසට හිස තබා ඔහු සමග ලං වී සිටිනු දුටු විට තවදුරටත් මෙය දරාගත නොහැකිය. මා සතු සියල්ලම මා ලෑස්ති කරගත්තෙමි. සියල්ලෝම නින්දට ගිය පසු පාසල් නිවාඩු වූ බැවින් මා කිසිවෙකුට නොකියා පුංචි මහත්තයා වෙත ලියූ ලිපියක් මේසය මත රඳවා වලව්වෙන් ඈතට ගියේ කඩා වැටෙන කඳුළු දරාගත නොහැකි වේදනාව තද කර ගනිමිනි. මෙතරම් කාලයක් මා ඔහුට කෙතරම් ප්‍රේම කළේද? මගේ රත්තරන් මන් දන්නේ නෑ ඔය ඇයි එහෙම කරේ කියලා. ඒත් මන් දන්නවා මට ඒ දේවල් දරාගන්න බෑ. මට ඔයාගෙන් ඈත් වෙලා ඉන්න බෑ. ඔයා දන්නවා ඒක. ඒත් මං ආයේ එන්නේ නෑ මගේ සුදු මහත්තයෝ. ඔයා සතුටින් ඉන්න. මට හිත හදාගන්න පුළුවන් වෙයි. ඔයා සතුටින් හිටියොත්. කොහොමද මේ තරම් ඔයා මාව රැවට්ටුවේ? මට කියන්න මගේ රත්තරන්. මේ දුක දරාගන්නේ මං කොහොමද? මේ හිත හදාගන්නේ මං කොහොමද? කියන්න මගේ පණ. එසේ වේදනාවෙන් සිත කෑ ගසද්දී ඒ දුක දරාගෙන මා නිවස වෙත පිය මැගුවෙමි. ඔන්න ඉතින් යාළුවනේ ආදරණීය අම්මායා 3 වන කොටස අවසන් වන අතර 4 වන කොටසින් අපි හමු වෙමු. 4 වන කොටස කියන්නේ ඉතින් ඒ ආදරණීය අම්මායා කතාවේ අවසාන කොටස. ඔයාලා අතරින් එක්වන්න නවල් by Big Guys YouTube channel එක like කර subscribe කර එකතු වන්න. ආදරණීය අම්මායා 4 වන කොටස නැත්නම් අවසාන කොටසින්
අපි බලමු මේ ආදරවන්තයින් එක් වෙයිද කියලා.